සාමාන්‍යයෙන් අපිට ලෝඩ් එකක් ආවම අපි ගෙවන්නේ 80%. ඒ 120 ඉතුරු කරගන්නවා. ඒගොල්ලන්ගේ සම්පූර්ණ ශක්තිතාවය සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ පී වෙනකන් 120 ඉතුරු කරගන්නවා. ඒ වගේම සම්පූර්ණ ඒගොල්ලන්ගේ ලෝඩ් එකෙන් 10%ක් පර්ෆෝමන්ස් බොන්ඩ් එකක් විදිහට ඩොලර් මිලියන 15ක් දැනටත් තියාගෙන ඉන්න අපි. ඒ ඩොලර් මිලියන 15 අපිට රිලීස් කරන්න බෑ. සම්පූර්ණයෙන් ඒගොල්ලන්ගේ ශක්තිතාව වාර්තා දෙනකන්. හරිද? ඩොලර් මිලියන 15ක පර්ෆෝමන්ස් බොන්ඩ් එකක් තියෙනවා. ඒ බොන්ඩ් එකෙන් අපිට ගන්න පුළුවන්. දැන් සමාගමට දැන් අපි තවත් ගොඩක් ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ. ලෝඩ් පෝට් එකේ දැන් මේක විතර මැනිපියුලේට් වෙනවා නම් ගොඩක් තැන්වල මැනිපියුලේට් වෙන්න ඕන. ලෝඩ් පෝට් එකේ ලැබ් එකකින් හොරයක් වෙන්න ඕන. ඩිස්චාර්ජ් පෝට් එකේ ලැබ් එකකින් හොරයක් වෙන්න ඕන. මේ දෙකම වෙන්න ඕන. දෙකම ලාත්‍යන්ත්‍රය පිළිගත් ලැබ් එකකින් ආපු දේවල්. අපි දැන් 13 වෙනි ලෝඩ් එක ගැන 13 වෙනි ලෝඩ් එක තමයි දැන් එතනින් පටවන්න හදන්නේ. 13 වෙනි ලෝඩ් එකේ ඉඳන් තර්ඩ් පාර්ටි අපි සිලෙක්ට් කරපු වෙනම ලැබ් එකකටත් යනවා ලෝඩ් පෝට් එකේ රිසල්ට් එක. ඒගොල්ලෝ වෙනම එකක් දෙනවා. බියුරෝ වෙරිටස් කියන කම්පැනි එක දැනට තෝරගෙන තියෙනවා. පැහැදිලි කර ගැනීමක් කරගන්න ඕනේ. දැන් ওই ගල්ලඟුරු ටික යෙදුවට පස්සේ ඔබතුමාට වකීමක් තියනවාද ඔය බලාගාරයේ නිසියාකාරව අවශ්‍ය විදිහට පන්ෂන් වෙයි කියලා? ඒක යම් කිසි අලාභයක් සිද්ධ වුණොත් මේ සම්බන්ධව මොකක්ද කරන්නේ? යාන්ත්‍රික ආර්බුද ඇති වෙන්න පුළුවන්. දන්නවනේ නොයෙකුත් අවස්ථාවලදී මේක බලාගාරයේ කැඩෙන සම්භාවිතාවය වැඩි. ඉතින් මේ බාල අර ගල්ලඟුරු ටික දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඔබතුමා කියන එක අනිවාර්යෙන් පිළිගන්න වෙනවා. මොකද ගිය අවුරුද්දේ ගත්තම සාමාන්‍ය වශයෙන් අපි ගත්ත බලාගාර 3ක් තියෙනවා. නිකන් සාමාන්‍ය වශයෙන් ඇවරේජ් කියලා ගත්තොත් බලාගාර 3න් 2යි දුවලා තියෙනවා. ඔව්. කවදාවත් 3ම එකට දුවලම නැහැ. හරිද? මේක හොඳම කියන ගල්ලඟුරු කියන කාලේ තමයි මේක සිද්ධ වුනේ. දැන් අද වෙනකොට නම් 3ම දුවනවා කිසි ප්‍රශ්නයක් නැතුව. ඒත් අපිට කියන්න බෑ බලාගාර ඒ කියන්නේ රාජ්‍ය සේවකයා එහෙම මේ කඩාකප්පල්කාරී ක්‍රියා කරන්නේ නැහැ කියන එකනේ පේන්නේ. එහෙම කඩාකප්පල්කාරී ක්‍රියාවක් කවුරුවත් කරන්නේ. එහෙම ඒගොල්ලෝ රට වෙනුවෙන් ඉන්න මිනිස්සු තමන්ගේ ජොබ් එක හරියට කරන මිනිස්සු මම කියන්නේ. මේ පාඩුව පියවන්න බෑනේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මම ගිය මාසේ දෙකකට කලින් ගියා බලාගාරයට. ඒ වෙලාවේදී එකම එක බලාගාරයක්. අනිත් දෙකම එකක් මේන්ටෙනන්ස් වලට අහලා තිබුණා. අනිත් එක බ්‍රේක් ඩවුන් එකක් කියලා තිබුණා. මේක පටන් ගත්ත දවස් ඉඳලාම සාමාන්‍යයෙන් කියන්නේ අර පළවෙනි එක නම් හැම වෙලේම බ්‍රේක් ඩවුන් කියලා. කියන්නේ මුලින්ම පටන් ගත්ත එක. දැන් ඒක සිද්ධ වෙන්න පුළුවන් මේක හින්දා කියලා නෙමෙයි. මේකේ ප්‍රශ්නේ හැමදාම ආවා. ඒ කියන්නේ හැම අවුරුද්දෙම මේක ප්‍රශ්නේ අර ඒකයි මම කිව්වේ ගිය අවුරුද්දේ සාමාන්‍ය වශයෙන් ගත්තොත් බලාගාර දෙකයි දුවලා තියෙන්නේ. දැන් මම කියාගෙන ආපු දේ තමයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න කලින් අභ්‍යන්තරව විශේෂඥයෙක්ගෙන් පරීක්ෂණයක් කරන්න. ඒ පරීක්ෂණයේදී මොකක් හරි එහෙම දෙයක් සිද්ධ වුණා කියන එක අපිට වාර්තාවක් ආවොත් අනිවාර්යෙන් යනවා. පාඩුව අය කරගන්න හැටි කිව්වා. පාඩුව දැනට 80%යි අපි ගෙවන්නේ ඊළඟ 120 අපිට තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 15ක තියෙනවා පර්ෆෝමන්ස් බොන්ඩ් එකක්. විනාඩියක් තියෙනවා. ඔව් පර්ෆෝමන්ස් බොන්ඩ් එකක් තියෙනවා. එතනින් අපිට අය කරගන්න පුළුවන්. මේගොල්ලන්ට විපක්ෂයට තියෙන්නේ අර දවසේ චූන් එක අරන් යන එකනේ. මාසයක් අල්ලගෙන ඉන්න බෑ චෝදනාවක්. ඒක මං හිතන්නේ තව මාසයක් දෙකක් යනකොට සම්පූර්ණයෙන්ම මේක විසඳ ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තව ඉතිහාසෙම දන්නව ණය කරගත්ත හැටි. මම කියන්නේ මල්ලගේ ආණ්ඩුව විතර නෙවෙයි අපේ ආණ්ඩු කාලේ උනත්. ඔව් 2015 16 කාලේදී ආණ්ඩුවේ අය කරපු නැති එක තාම තියෙනවා. ඔබතුමාලගේ ගිවිසුම එතකොට 2000 අපේ පළවෙනි ලෝඩ් එකේ තියෙනවනේ. ඩොලර් මිලියන 2.0 ගණන් ආසන වශයෙන් ඩොලර් මිලියන 2.1 දැනටත් අය කරලා තියෙන්නේ. ඊළඟ නැවවලින් ඒක ගෙවලා නැහැ. ඒ 80 වෙනත් අඩු කරලා තියෙන. අපි එහෙම යන්නේ නැහැ മന്ത്രിතුමා. අපි ආණ්ඩුව වශයෙන් රටට වගේ කියනවා. ඒ හින්දා ඒක දැනටත් අය කරලා තියෙන්නේ.